සුදු බුදු රැස් කිරණ මතින් වඩිනු මැනවි සිරි දළදා සිතු සිතු ලෙස කුසල් වඩනා අති උත්තම මුනි දළදා අති උත්තම මුනි දළදා උතුම් සිරි දළදා වරුණ ඉදා ලෞතුරු තථාගතයන්න් වහන්සේගේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු ආදාහන පූජෝත්සවය අතරතුර දෙවෙන සෑයෙන් කේමනම් මහරහතන් වහන්සේ ලෞතුරු තථාගතයන්න් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ රැගෙන කලිඟු රටට වැඩම කොට ඒ සමයෙහි කලිඟුපුර රජ වූ බ්‍රහ්මදත්ත නම් රජුට පැවරූ බව ඉතිහාසය සාක්ෂි දරයි. ඉන්පසු පරම්පරාවෙන් හිමි වූ දළදාවේ භාරකාරීත්වය අවසන් වරට ගුහසීව රජුට පැවරිණි. මෙසමයෙහි උතුම් දන්ත ධාතුන් වහන්සේ මහජනයා උදෙසා ප්‍රදර්ශනය කළ බවද ලෞතුරු තථාගත මාගේ සම්බුදු පියාණන් වහන්සේ ජීවමානව දුටුවා හා සමාන සිත් ඇතිව වැඳ පුදා ගනිමින් දෙව්ලොව දොරටු විවර කරගෙන ඇත. මේ කාලයේදීම උතුම් වාමශ්‍රී දන්ත ධාතුන් වහන්සේගේ භාරකාරීත්වය ලබා ගැනීමට කලිඟුපුර ආක්‍රමණයක් ඇතිවිය. මෙම ආක්‍රමණය නිසාවෙන් ගුහසීව රජු තම බෑනරුවන් වූ දන්ත කුමරුන් හා තම දියණිය හේමමාලාවන් නමතා දළදා වහන්සේ රැකගැනීමේ අරමුණින් තම මිතුරෙක් වූ ලංකාද්වීපයේ හිරජ තැන්පත් මහාසේන රජු වෙත දළදාව සුරැකිව රැගෙන ගොස් භාර කරන ලෙස පැවරූහ. එම වදන් පිළිගත් හේමමාලාවන් හා දන්ත කුමරුන් බොහෝ බාධක මැදින් මහරහතන් වහන්සේලාගේද උපකාර ඇතිව ලංකාද්වීපයට වැඩම කරවාගෙන පැමිණියේය. උත්තම මුනි දළදා වඩම්මන මුකුර රන්නවකා බලන් සකී සත් සමුදුරු ගෙඹරේ උත්තම මුනි දළදා වඩම්මන මුකුර රන්නවකා බලන් සකී සත් සමුදුරු ගෙඹරේ නමුත් ඔවුන් ලංකාද්වීපයට පැමිණෙන විට මහා සේන රජු මිය ගොස් ඔහු පුත් කීර්ති ශ්‍රී මේඝවර්ණාභය කුමරුන් රජත් පැමිණ වසර 9කුත් ගෙවී තිබුණේ. ලංකාවට පැමිණි දන්ත හා හේමමාලාවන් මෙරජුට දළදාවේ භාරකාරීත්වය පැවරූ නමුත් මේ සැබෑ දළදාවම දැයි මෙහි සිටි පිරිසට සැක ඇතිවිය. මෙම අවස්ථාවේදී දන්ත කුමරුන් විසින් බුදුගුණ ගයා කළ අධිෂ්ඨානය නිසා බුදුන් වහන්සේගේ ස්වාසූ දහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශ වූ ඒ උතුම් දන්ත ධාතුන් වහන්සේ අහසට පැන නැගී
යමා මහ පෙළහර පෑ බව ඉතිහාසය තුළ සඳහන් වෙයි. ලෝකේකනාත වදනම් බොජරාජ හංසං වේනෙය කෝමුදවනං අදින්දුකාර වරරූප විරාජමානං වන්දාමි සාදු මමලං ජිනදන්ත මෙතැන් පටන් මේ උතුම් වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ මේ හෙළ ද්වීපයෙහි රාජ්‍ය සංකේතය බවටද ජීවමාන බුදුන් ලෙසද බෞද්ධ ජනතාව අතර වන්දනාවට පාත්‍රෝහ. අනුරාධපුරයෙන් නැරඹී රාජධානි විකාශයත් සමග දළදා වහන්සේ එකී රාජධානි කරා වැඩම කොට ව්‍යසනවලදී විවිධ තැන්වල සඟවා ගනිමින් මහත් අදරින් තම දිවි දෙවෙන් කොට මෙරට බෞද්ධ ජනතාව රැකගත්හ. එසේම විදේශීය ආක්‍රමණ හමුවීද තම දිවිය නොසලකා දළදාව රැකගැනීමට මෙරට මිනිසුන් දෙවරක් නොසිතූහ. අවසන් වරට මහනුවර රාජ්‍යයේ ස්වර්ණමය යුගය වූ විමල ධර්ම සූර්ය රාජ්‍ය සමයේදී ඉදිකළ දළදා මාලිගාව තුළ දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කළ අතර අදටත් අපගේ ජීවමාන බුදුන් වහන්සේ එහි සමවත් සුවයෙන් වැඩහිදී. අතීතයේ සිට මෙරට සකල බෞද්ධයන්ට සියසින් දැක සිත් පහන් කොට දෙව්පුර සිරිවිමන් දොරටු විවර කර ගන්නට ඉඩහසර විවර විය. ඒ අනුව අදින් වසර 16කට පමණ පෙර අවසන් වරට මෙරට දළදා දැක්මක් සිදු කෙරිනේ. ඉන්පසු අද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුන්ගේ ඉල්ලීම මත මහාවිහාර වංශික ශාමූපාලි මහනිකායි අස්ගිරි මල්වතු උභය පාර්ශවයන්හි මහනා හිමිවරුන් හා දළදාවේ ගිහි භාරකාරීත්වය හිමි ප්‍රදීප් නිලංගදෑල වණ්ඩාර දියවඩන නිලමෙතුමන්ගේ ප්‍රධානත්වය සකල ලෝකවාසී ජනයාට සියසින් ජීවමාන බුදුන් දෙක වන්දනාමාන කර දෙව්ලොව දොරටු විවර කර ගන්නට කාලය උදා වී ඇත. මහරජවරු සුමගටගත් උත්තම ශ්‍රී දළදා සාගතයෙන් රට රැකගත් උදාර ශ්‍රී දළදා උදාර ශ්‍රී දළදා නියං කලට වැසි වැස්සු උත්තම ශ්‍රී දළදා දොහොත් මුදුන් තබා වනිමු සම්බුදු ශ්‍රී දළදා
මේ උතුම් දළදා වන්දනා සමයයි. උතුණු පලන් මහරජවරු දිවිමෙන් රැකි දළදා කන්ද උඩ රටේ වැඩ සිට විදුම් ලබන දළදා විදුම් ලබන දළදා මුළුලක් දිව සමගි කරන උත්තම ශ්‍රී දළදා තොත් මුදුන් තබා වඳින් සම්බුදු ශ්‍රී දළදා තොත් මුදුන් තබා වඳින් සම්බුදු ශ්‍රී දළදා උතුම් ජීවපාල බුදුන් දුටුවා හා සම මේ මහගු දුර්ලභ අවස්ථාව ඔබත් හිමි කරගන්න. දෙවියන් සහිත ලෝකයාට එකම පිහිට වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛය නැමැති නෙළුම් පිලට රාජහංසයෙකු වැනි ඉක්ම විය යුතු ජනයා නැමැති කුමුදු විල පුබුදු කරන්නා වූ චන්ද්‍රයා මෙන් උතුම් රූපයකින් විරාජමාන වූ බුදුරජාණන් වහන්සේගේ නිර්මල වූ වාමශ්‍රී දන්ත ධාතුන් වහන්සේ මනාකොට වන්දනා කරමි. මාගේ නමස්කාරය වේවා.